ඉතින් කොහොමද ඔයාලට වලවාතරින් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අදත් day vlog එකක් කියන්න ඕනි කියලා හිතුණා. මේක නම් ටිකක් දවස් වීඩියෝ කරලා ඉතින් මට ඇත්තටම වෙලාවක් උනේ නැහැ මේක එඩිට් කරගන්න. ඉතින් අද ඉතින් මේක කියන්න ඕනි කියලා හිතුවා ඔයාලත් එක්ක. ඉතින් මගේ උදේ සහ දවල් වරුවගේ වෙන්නේ කොහොමද කියලා මගේ බබාලා දෙන්නත් එක්ක. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක. ඉතින් අද නම් ටිකක් අවුව වැටෙන දවසක්. මොකද මේ දවස්වල හැමදාම වගේ අපිට හොඳට පායලා තිබුණේ නැහැ. හැමදාම වගේ වැස්සා. ඉතින් අද ටිකක් පරක් වෙලා නැගින්න හිතුවා. මොකද අපිට තුන් දෙනාම බබාලා දෙන්නයි මමයි ඔක්කොම අපිට ඉඩ වුණා. ඉතින් මේ දවස්වල වෛරස් එකක් තියෙනවා. ඔයාලත් පරිස්සම් වෙලා ඉන්න අනිවාර්යෙන්ම. ඉතින් අපි ඔක්කොට මේක හැදුනා. හස්බන්ඩ් රන් හැදුනේ නැහැ. ඉතින් ඒකත් එක්ක අද ටිකක් පරක් වෙලා තමයි නැගිට්ටේ. ඉතින් නැගිටලා හැමුත් ඒ පාන්දරම ඉස්සෙල්ලම ඉතින් කොෆි එකක් හදා ගන්න ඕනි කියලා හිතුණා. මම Nescafe වගේක් හම්බුණා රට ගිය කෙනෙක්ගෙන්. ඉතින් ඒකත් හදාගෙන මම හරි මාස බීමක් තමයි Nescafe කියන්නේ. ඉතින් ඒකත් හදාගෙන බබාලට කෑම හදන්න ඕන, සාපිටු යන්න ඕන. ඉතින් මම අද හිතාගෙන ඉන්නවා අපිට කන්න මාළු හදලා පරිප්පු හදන්න. මම ඉස්සෙල්ලා වීඩියෝ වලත් කියලා ඇති මම සාමාන්‍යයෙන් වේල් දෙකකට එකපාර වෙනවා. ඉතින් අද මේ විදියට උයා ගන්න හිතුවා උදේට ඒටයි දවල්ටයි මාළු වියලා පරිප්පු හදන්න. ඉතින් ඒත් එක්ක මගේ බබා කෑම එක හදා ගන්න ඕනි. ඉතින් අද යාට උදේට පාස්තා හදලා දෙන්න ඕනි කියලා හිතුවා. ඉතින් මේ ඔයාලා දකින්නේ මම උදේට මාළු හැදුවා. මාළු කරි එකක් හදලා මිරිසට. ඉතින් ඒකට පරිප්පු හැදුවා. අදලා බත් යුවා. ඉතින් ඊට පස්සේ චුටි බබා නැගිටලා ඉන්නේ. ඉතින් යා වොෂ් දාන්න ඕනි. ඉතින් යාට වොෂ් දාන්න ලෑස්ති කරා. මේ දැන් හතමාරට අටට විතර ඇති. යා උදේ නැගිටකම අද කිරි එක බිව්ව ඉස්සෙල්ලා. මොකද යාට පෙරසල් ටිකක් කනවා හරි හොරයි. යාට හිම්පිරිසාව උණ හැදුන හින්දා යාට කෑම ඉතින් අපිරිය ඇති. අතර මටත් ඒ වගේ. ඉතින් එයාට කිරි එක දුන්න උදේම අද දීලා ඉතින් 9ට 9:00 විතර තමයි මම කවන්න අයිඩියා කරගෙන ඉන්නේ. ඉතින් මෙයා වොෂ් දාන ගමන් ඉතින් වොෂ් දාලා එහෙම එයාවත් කම්ෆර්ට් කරලා තියලා මගේ භාජන වගේක් තිබුණා. ඉතින් ඒක හේදුවා. ඉතින් හොදලා මෙයාට හදපු චිකන් පාස්තා එක. ඉතින් මේක හදන්න හරිම ලේසි. පාස්තා ටිකක් තම්බලා මම නම් ගත්තේ මේ පෙනී කියන පාස්තා එක. ඒක ටිකක් ලොකුයි. ඉතින් මම එයාට චූටියට කැපුවා ඒක. තම්බලා ඉතින් වල පාස්තා දන්නවා තම්බලා ඒකට බඩ පොඩ්ඩක් දාලා ඒක තම්බලා අරගෙන ඊට පස්සේ මම මේකට පොල් කිරි දාලා චීස් දාලා ඒකට තම්බ පාස්තා ටික එකතු කරලා අන්තිමට ෆ්‍රයි කරපු චිකන් ටිකක් වෙනම ඒකට මික්ස් කරගත්තා. ඉතින් මේ ඔයාලා දකින්නේ අක්කා බබා උදේට කනවා. එයා දැන් ඉතින් අතින් කනවා තනියම. මොකද පුරුදු කරන්න ඕනේ. මොන්ටිසෝරි ගියාම අතින් කන්න එපා. ඉතින් ඒක නිසා ඉතින් එයාලා දෙන්නට කෑම දීලා ඔක්කොම ඉවර කරලා මේ ඔයාලට දකින්න පේන්නේ චූටි දුව සෙල්ලම් කරනවා. ඉතින් යා කෑම කාලා උදේ වරුව ටිකක් සෙල්ලම් කරනවා. උදේ සෙල්ලම් කරලා ඔහම දඟල් ඉඳලා යාට මහන්සි වුණා. මට ඉබේම නිදිමත වෙනවා. ඉතින් මම ඊට පස්සේ තමයි නිදි කරවන්නේ ආව සාමාන්‍යයෙන්. ඔයාලට පේනවද නැහැ උතන තියෙනවා බෝල් එක හුලං ගියපු බෝල් එක රබර් එකක්. ඉතින් ඕක බෝලයක් ගෙනත් දුන්නා. දවස් 2යි. දවස් 2යි නෙවෙයි දවස් 1මාරයි බෝලේ තියාගත්තේ. හිල් කරා කොහොම හරි දෙන්නත් එක්කම එහෙට මෙහෙට ගහලා ඕකට කීකේවෙන් ගහලා හිල් කරා ඕක. හිල් කළා. දැන් ඒ හිල් හුලං ගියපු බෝලේ රබර් එකත් එක්ක සෙල්ලම් කරනවා. හොඳ නෑ. ඒ වුණාට ඕක අක්කා කැමති නෑ ඕක විසික් කරනවට. නංගිට ඒක සෙල්ලම් කරන්න ඕනි අක්කා ගත්තොත්. තයි රාජකාරී එයාලගේ. ඉතින් මේ දවස්වල අලුත් දෙයක් වාගෙන අපේ ගෙදර ටිකක් ජනෙල් සාලි ජනෙල් පාතයි. ඉතින් ඔන්න අලුත් දෙයක් වාගෙන ඔන්න කෙල්ලිලා වැනි ඕකේ තියෙන අර ජනේලේ අර කොක්කක් තියෙනවා. ඒ කොක්ක හොලවන. ඔන්න ඕක තමයි අලුත්ම රාජකාරිය දැන්. මේ මෑතක ඉඳන් ඒක හොයාගෙන දැන්. එහෙම නැත්තම් ඔතන එළියට අත දාලා එළියේ තියෙන අර පැල ගස් වගේක් වවලා ඒ ටික කොල කඩන්න තමයි යාගේ try එක කරන්න බෑ. එයාට බැරි වෙන තමයි සෙල්ලම් බඩු ඕනවා තමයි. කොච්චර සෙල්ලම් බඩු තිබුණත් එයාට ඕන charger, cable, පොපේ ෆෝන්, එහෙම නැත්නම් මං වෙන වලං, ඒ කුස්සියේ තියෙන හැඳි ඒව තමයි එයාට ඕන.
Kok, malah kan pindah. Nggak ada. ඉතින් මෙයාට මේ දනම් පණුව හැදෙන්නේ තාම ඉක්මන්. මේ දවස්වල අපේ හස්බන්ඩ්ගේ අම්මා චොක්ලට් වගේක් අරගෙන හදලා දීලා ෆ්‍රිජ් එක අරිනවා කනවා. ෆ්‍රිජ් එක අරිනවා කනවා. ඔක තමයි යාගේ රාජකාරිය. බත් කනවා ෆ්‍රිජ් එක අරිනවා කනවා. මේ දවස්වල බතුත් හොඳට කනවා. මොකද චොක්ලට් කන්න වෙන්නේ කපටි වැඩ ඉතින්. ඔන්නෝම තමයි යාගේ වැඩ. ඉතින් ගණන් ගන්න එපා පොඩ්ඩක්. අද මගේ වොයිස් එක හොඳ අවුල් ඇති. මොකද මේ බීසා හිටලා හොඳට බවර්ලා ඊයේම නම් කතා කරගන්න බැරි වෙලා තිබුණේ. තත්ත්වයක් දැන් නම් ටිකක් විතර ෂේප්. ඉතින් ගණන් ගන්න එපා. ඔයාලට පත් වෙන අපහසුතාවයට ගොඩාක් සෝරි. ගොඩක් වෙලාවට ඉතින් මම උදේ මගේ වැඩ ඉවර කරලා උයලා අස්පස් කරලා ගෙදර වැඩ ඉවර කරලා මම මූණ හොදලා ඔක්කොම කෑම එහෙම කාලා. ඉතින් මේ දෙන්නත් එක කාලේ ගෙවන එක තමයි මගේ වැඩේ. ඉතින් මේ දෙන්නගේ කෝලම් බල දෙන්න ලොකු වෙන දිහා බලාගෙන එයාලගේ ලස්සන මතක එකතු කරන එක තමයි ඉතින් මගේ රාජකාරිය. මොකද ගෙදර වැඩ ටික ඉවරනාට පස්සේ මං ආයි ඒවා කුස්සියට යන්න මං ඒවා බදාගන්නේ නැහැ. මොකද මේ චූටි බබාලගේ මේ ලස්සන හුරතල් කාලේ හැමදාම තියෙන්නේ නැහැනේ මේගොල්ලෝ ලොකු වෙලා ඊපස්සේ ඉස්කෝලේ යන්න පටන් ගත්තාම යාලා ලොකු වෙන මේ හුරතල් වයස මගේ අරනවා. ඉතින් මම නම් කිසිම වෙලාවක මෙයාලගේ ලස්සන මතක ලස්සන අවස්ථා මගේ අරගන්නේ නැහැ. මොකද ඒවා අපිට ගන්න බෑ. ඉතින් ගෙදර වැඩ නම් කරගන්න පුළුවන්. මොකද ගෙදර වළම්පිකම් හොදගන්න ඒවා කරගන්න පුළුවන්. ඉතින් මේ දෙන්න හරි සමගියෙන් සෙල්ලම් කරනවා. හිටික මං ඉතින් නංගිට නම් පොඩ්ඩක් කේන්ති විතර යනවා. මොකද අක්කා එයාගේ සෙල්ලම් බඩුවක් එහෙම ගත්තොත් නංගි පොඩ්ඩක් කෑ ගහලා අඬනවා දැම්ම ඉඳලාම. අක්කා නෑ අක්කා ඉතින් දීලා පාඩු වෙන. අක්කා ටිකක් හරි අහිංසකයි. නංගි ටිකක් සැර පාටයි දැම්ම ඉඳලාම. අක්කටත් සැර දාන පාටක් තමයි දැන් මම පෙන්නුම් කරන්නේ. ඉතින් නොමතයි මේ දෙන්නගේ වැඩ. අපේ ජූටි දු අලුත් එකක් පුරුදු වෙලා තිනවා. පේනවානේ කකුල් දෙක උස්සලා යටින් බලන්න පුරුදු වෙලා දැන්. අක්කා තමයි කියලා දීලා තියෙන්නේ. යා ඒකට අග්ගාලා පුරුදු වෙලා ඔය පේන්නේ. අක්කත් කරනවා නංගිත් කරනවා මේ වැඩේ. නංගි බලාගෙන ඉඳලා අක්කා මොකද කරන්නේ කියලා. දැන් එයාත් ඒ මම සෙල්ලම් කරගෙන ඉඳලා 10 මාට විතර ඇති මේ දැන්. ඉතින් එයාට නිදිමත වුණා. ඉතින් මම නිදි කරේවා. මම ගොඩක් වෙලාවට එක්ක කුළු තියලා නිදි කරනවා. එහෙම නැත්නම් අතේ පැත්තට තියාගෙන නිදි කරනවා. ඉතින් එයා සාමාන්‍යයෙන් 10 මාට විතර නැප් එක ගත්තාම එයාගේ ස්නැප් එක. එයා සාමාන්‍යයෙන් 11 මාර විතරනකම් උදේ නිදා ගන්නවා. ඉතින් මම ඒ අතරදී අද යාට කෑම එක හදන්න. ඉතින් අද මම හදන්නේ පෝෂණ බතා. ඉතින් මම ඒකට කොස්සට ගත්තා. චිකන් ගත්තා. කැරට් ඉතින් බටාන තියෙනවා. ඒ වගේම කොළ විදියට මුගුරු වෙන ගත්තා. ඉතින් ඊයේ අපිට අම්බන්න ගත්තු කඩ පරිප්පු වර්ගයක් තිබුණා. ඒ ටිකත් ගත්තා. සහ සුවඳල් හාල්. ඉතින් දැන් මම බෙලිපත් එක හදාගන්න යන්නේ. මේ ටික ඔක්කොම හොදලා එකට ලිපේ තියන්න ඕනේ. තියලා ඉතින් මම රයිස් කුකර් එකේ හදන්නේ. ඔන්නෝම තමයි මගේ බෙලිපත් එක හැදුනේ අද. ඉතින් අද යාට දෙන්න හදන්නේ ඒ බෙලිපත් එකට බටර් ටිකක් ඇඩ් කරා මම අන්සෝල්ටඩ් බටර්. ඉතින් ඒකත් එක්කම ගස්ලාපු තියෙනවා. මම ඒකට දාපු චිකන් එක වෙනම මෑෂ් කරගත්තා චූටියට. සහ මම යනද චීස් එකතු කරගත්තා. ඉතින් කයිද නම් කියන්න බෑ මොකද මේ දවස් ටිකේ මම ටිකක් කෑම අඩු කරලා තිබුණේ යට හෙම්බිරිස්ස ගතියත් එක්ක. ඉතින් බලමු. කෑවොත් හොඳයි. කටවල් මුලින්ම නම් ඉතින් කෑවා. කටවල් 5ක් 6ක් විතර හොඳට කෑවා. ඊට පස්සේ ඉතින් එක එක කෝලම් කරලා රටේ නැති විකාර ටිකක් කරලා තමයි කැව්වේ. මොකද උණ හැදුනා කියලා කන්න බෑ කියලා අතාරින්නත් බෑ. මොකද කෑම එක කවා ගන්න ඕනි කොහොම හරි නැත්තම් එයාට තැඟට අමාරු වෙන එක පණ නැහැ නේද. ඉතින් කොහොම හරි කරලා රවට්ටලා නවන්න නැතුව සෙටල් කරගෙන කොහොම හරි යටත් කැව්වා. ඉතින් මේවලට පේන්නේ මං කවනවා. ඉතින් ඔන්නෝම තමයි මගේ අද දවසේ ටික වෙලාවක් ගෙවුනේ. ඉතින් ආයිත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් හැමෝටම බයි.